හායි අදත් ආදරෙන් පිළිගන්න කුකින් විත් දිලා YouTube channel එකට ඔයාලව ඔන්න ඉතින් පිටියනානා මහන්සි වෙන්න ඕනෙත් නැහැ හිතුන ගමන් හදන්න පුළුවන් විනාඩි 5න් බිත්තර රොටි එකක් හදාගන්න විදිහ තමයි අද ඔයාලට ගෙනත් තියෙන්නේ. ඉතින් අපිට මේකට අවශ්‍ය වෙනවා මම පිටි 250ක් අරගෙන තියෙනවා බිත්තර, ඒ වගේම ගම්මිරිස්, කෑලි මිරිස්, ඒ වගේම ලුණු කුඩු ලුණු ගෙඩියක් හොඳට හීනුවට කපාගෙන තියෙනවා. මිරිස් කරල් 4-5ක් කපාගෙන තියෙනවා. ඒ වගේම මම මුරුංගා වේලපු කොළ අරගෙන තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට කොකනට් මිල්ක් එකත් මේකට පාවිච්චි කරන්න. මුලින්ම මම පාන් පිටියකට සීනි තේ හැඳි කාලක් විතර දාගන්නවා. මේක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට කැමති නම් විතරක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු කුඩු මන් දාගන්නවා. ඒත් එක්ක මම ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නවා. මේක ටික ටික තමයි අපි දාගෙන අනා ගන්න ඕන. මොකද එකපාර කිරියක දාලා අනා ගන්න එපා. මොකද මේක දියර ගතියට අනාගෙන බෑ. හොඳ උකු මිශ්‍රණයක් වෙන්න තමයි මේක අපි අනා ගන්න ඕනේ. හින්දා මේ අනන ගමන් තමයි අපි කිරි ටික ටික දදා මේක හොඳට කැට පොඩි වෙනකන් අනා ගන්න ඕන. ඉතින් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් ඔයාලට මේකට හොඳ උකු පොල් කිරි පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේකේ කැට ගතිය මේ විදිහට හොඳට දිය වුණාට පස්සේ අපි මේක වෙනත් එහෙකට මේ පෙරා ගන්න ඕනේ මේ මිශ්‍රණය කැට නැති වෙන්න. ඉතින් මේ විදිහට මම මේක දාලා හොඳට පෙරා ගන්නවා මේ විදිහට. ඉතින් මේ පාන් පිටි මිශ්‍රණයට අපිට පිපෙන්න කිසි දෙයක් පාවිච්චි කරන්න අවශ්‍යත් නැහැ. මේ විදිහට ඕනම කෙනෙකුට හරිම ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ඉතින් මම දැන් මේ මිශ්‍රණය ඔක්කොම පෙරාගෙන ඉවරයි කැට නැති වෙන්නේ. ඉතින් අවසානයේට මේ විදිහට තමයි ඉතුරු වෙන්නේ. ඉතින් අපි මේක හදාගෙන ඉවර වෙලා මේ විදිහට මිශ්‍රණය හදාගෙන තියෙන්න ඕන. ගොඩාක් උකුත් නැතුව, ගොඩාක් දියර ගතියක් නැතුව. ඒ වගේම අපිට මේ වගේ හොඳ බොකුටු හැන්දක් තියෙනවා නම් මේක අපිට දාගන්නත් ලේසි. දැන් අපි බිත්තර මිශ්‍රණය හදාගන්න යන්නේ. ඉතින් මේක බෝල් එකකට දාගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගෙන, කෑලි මිරිස් දාගෙන, මුරුංගා පවුඩර් එක මම දාගන්නවා. ඒ වගේම ඔයාලට මේකට කරපිංචා දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මේකට මම බිත්තර 3ක් දාලා මේක හොඳට මික්ස් කරගන්නවා. ඉතින් ගෑරප්පුවකින් මික්ස් කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒ වගේම අපිට මේකට අවශ්‍ය වෙන ඔයිල්. ඉතින් ඔයාලට කැමති ඔයිල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම සෝස් පෑන් එකක් ලිපේ තියාගෙන තෙල් ටිකක් ගාලා මේ විදිහට පිටි මිශ්‍රණය හැන්දක් මේකට දාලා පදල්ලා හොඳින් කරකව ගන්නවා. ඉතින් ගින්දර තියෙන්න ඕන මේ වෙලාවේ අඩුවට. ඊට පස්සේ පොඩ්ඩක් රොටි එක වෙනස් වෙගෙන එද්දි මම බිත්තර මිශ්‍රණය මේකට දාලා මේක හොඳට නවා ගන්නවා. මේක ගොඩාක් රොටිය පිච්චෙන්න දෙන්න එපා. මොකද එතකොට රොටිය හරියට ලස්සනට අපිට නවා ගන්න බැරුව යනවා. ඒ හින්දා සාමාන්‍ය ගානට රොටිය එද්දිම මේක නවා ගන්න ඕනේ. ඒ වගේම ඔයාලට මේ බිත්තර මිශ්‍රණයට ඕනනම් කැරට්, ඒ වගේ තව ලීක්ස්, එළවලු වර්ගත් ඕනනම් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම ලුණු අමිමිරිස් විතරයි මේකට දාගත්තේ. ඉතින් ඒ වගේම මේක ඕන හැඩයකට ඔයාලට නවා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ රොටි එක මේ විදිහට නවාගෙන ඉවර වෙලා ආයෙත් ඔයිල් ටිකක් මේකේ ආලේප කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක රොටි එක හොඳට දෙපැත්ත හරව පුච්ච ගන්න. ඒ විදිහට මම රොටි ටික ඔක්කොම මේ විදිහට පුච්ච ගන්නවා. ඒ වගේම ඔයාලට කියන්න ඕන ගින්දර ගොඩාක් වැඩි කරගන්නේ නැතුව සාමාන්‍ය මට්ටමේ තියාන මේක හදාගන්න. මොකද ලුණු අමිමිරිස් ඒ ටිකත් මේක හොඳට තැම්බෙන්න ඕන නිසා පොඩි ටච් එකක් හැන්දෙන් දෙන ගමන් මේක හොඳට රොටිය පුච්ච ගන්න. ඉතින් මම ඔයාලට දැන් තව විදිහක් කියලා දෙන්නම්. ඉතින් මේ විදිහට පදල්ලට පිටි දාගෙන මේ විදිහට රොටිය හදාගෙන මේකට අපි බිත්තරයක් කඩලා දාගන්නවා. ඊට පස්සේ මේකට මම ලුණු කුඩු සල්පයක් දාගන්නවා. ඒ වගේම ගම්මිරිස් ටිකක් දාගන්නවා. ඉතින් ඒකත් දාලා මම මේක බිත්තරේ අර විදිහටම නවා ගන්නවා. ඉතින් ඔයාලට මේකට ස්පැචුල එකකුයි ලී හැන්දක් තියෙනවා නම් වඩාත් හොඳයි. එතකොට මේක ලේසියෙන්ම අපිට නවා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මම මේක නවාගෙන ඉවර වෙලා මේකත් හොඳට රොටිය පුච්ච ගන්නවා දෙපැත්ත හරවන ගමන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේ පිටි මිශ්‍රණයෙන් බිත්තර දාන්න නැතුව නිකන් රොටිය හදාගෙනත් ඒකට ජෑම් නැත්තම් නොතැල්ලා එහෙම ගාලා කන්නත් පුළුවන්. ඉතින් දැන් අන්න මම ඔක්කොම රොටි ටික දෙවිදිහටම හදාගෙන ඉවරයි.
ඉතින් ඔයාලටත් පුළුවන් හරිම ලේසියෙන් ඉක්මනින්ම මේ විදිහට බිත්තර රොටි හදාගෙන කන්න. ඉතින් පිටියානානා පෑ ගණන් තියා මහන්සි වෙන්න ඕනෙත් නැහැ. හිතන ගමන් හදන්න පුළුවන් රෙසිපි එකක් තමයි මම අද ඔයාලට ගෙනාවේ. ඉතින් මේක දැන් තියෙන රස බලන්න මේ වෙලාවේ හරිම සුවඳයි. ඉතින් මම මේක රස බලන්න කකුළු කරීයකුත් හදාගෙන තියෙනවා. එහෙනම් තවත් මේ වගේ රසවත් රෙසිපි එකකින් අපි ආය හම්බෙමු. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් රෙසිපි එකකින් අපි ආය හම්බෙමු. ගිහිල්ලා එන්නම් bye.